සියලු දෙනාටම ඉතින් අද මම කතා කරන්නේ ESBM වල 2025 අවුරුද්දේ ESBM අල්පෙජ්ගේ අයට තියෙන මේ assignment එක සම්බන්ධව. ඉතින් මේ assignment එක තමයි පැවරුම් අංක 13. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ සඳහා මෙහෙයුම් කළමනාකරණය කියන subject එකේ තියෙන assignment අංක 13 කියන assignment එක තමයි අද මම කතා කරන්නේ. එතකොට මෙතනදී මෙයාලා කියලා තියෙනවා පිළිතුරු ලිවීම ඒ හතර ප්‍රමාණයේ කඩදාසියක් භාවිතා කරන්න පිළිතුරු සටහන් කිරීමේදී යතුරු ලියනය හෝ පැහැදිලි අත්අකුරු භාවිතා කරන්න. ඔබගේ පිළිතුරු වචන 1000කට සීමා කරන්න. සෑම පිටුවකම ඔබේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය සඳහන් කරන්න. ඔබගේ පිළිතුරු ප්‍රශ්න අංක පිළිවෙලට සකස් කරන්න. සියලුම පිටු අංකය සඳහන් කරන්න. නිවැරදි සම්පූර්ණ කරන ලද පිළිතුරු පත්‍ර නිවැරදිව ගොනුවට උඩුගත කරන්න. ප්‍රමාද වූ පිළිතුරු පත්‍ර බාර නොලබේ කියලා. එතකොට මේ assignment එක 2025 නොවැම්බර් 30 වෙනිදා ඔයාට අප්ලෝඩ් කරන්න තියෙනවා LMS එකට. ඉතින් assignment අංක 13 විදිහට. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් සිද්ධියක් දෙනයක් තමයි දීලා තියෙන්නේ. සරසි හැපි කේක් කියන ව්‍යාපාරය සම්බන්ධව සිද්ධියක් දෙනයක් තමයි දීලා තින්නේ. මේ සිද්ධියක් දෙනේ අපි දැන් සම්පූර්ණ මේක කියවන්න ඕනේ. ඉතින් මම මෙතනදී මේ සිද්ධියක් දෙනේ කියවන්නේ නැහැ. ඔයාට PDF එකක් ලැබිලා ඇති. LMS එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් ඒක කියවලා මේ පල්ලෙහා තියෙන ප්‍රශ්න 6ටම පිළිතුරු ලබා දෙන්න. ඉතින් මේ ප්‍රශ්න 6ට ලකුණු දෙන විදිහත් මෙතන සඳහන් කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම ඔයා මේක පැහැදිලි අත්අකුරින් ලියන්න ඕනේ. එතකොට තමයි ඔයාට වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා හැපි කේක් ව්‍යාපාරය පිළිබඳ ඒ සපයන නිෂ්පාදන හෝ සේවා ව්‍යාපාරයේ ස්වභාවය සහ මෙහෙයුම් පරාසය අනුව කෙටියෙන් විස්තර කරන්න කියලා. ඉතින් මේ ප්‍රශ්නේ ගත්තට පස්සේ අපි මේකට උත්තරයක් ලබා දෙනවා. හැබැයි මේ උත්තරය ඔයා මේ වීඩියෝ එක බලන අතරේ ඒක ඔයා කොලයක සටහන් කරගන්න. ඉතින් මේ කොලේ සටහන් කරගන්න කරුණු එකතු කරලා ඔයාට පුළුවන් ලස්සන assignment එකක් හදාගන්න. ඔයාගෙම assignment එකක් විදිහට. ඉතින් මේ කරුණු විදිහට ඒ විදිහටම ලියන්න එපා. මොකද තව කෙනෙක් මේ කරුණු අරගෙන ඒ විදිහට assignment එක කරාට පස්සේ ඔයාගේ assignment එක එයාගේ assignment එක දෙකම කොපි කරලා වගේ පේනවා. ඒක නිසා ඔයාගේ assignment එක ඔයා මගේ කරුණු කරගෙන ලස්සන assignment එකක් හදාගන්න. ඉතින් මම කරුණු ලබා දෙන ඔයාලට දැන් ඔයාලට කරුණු කොලයක සටහන් කරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නෙට අදාළ පිළිතුරු තමයි ලියාගන්න මේ විදිහට. හැපි කේක් පිළිබඳ විස්තරය කියලා මම මේ විදිහට ලියාගත්තා. ඉතින් හැපි කේක් යනු ශ්‍රී ලංකාවේ ගම්පහේ සරසි විසින් ආරම්භ කරන ලද කුඩා පරිමාණ කප් කේක් නිෂ්පාදන ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයේ වෘත්තිමය ගුණාත්මක භාවයෙන් නැවුම්ව බේක් කරන ලද ගෙදර හැදූ විලාසිතාවේ කප් කේක් නිෂ්පාදනය කරයි. නිෂ්පාදනය අතර චොකලට්, රතු වෙල්වට්, කෝපි කැරමල් සහ නිර්වර්තන පළතුරු රස උපන්දින මංගල උත්සව සහ උත්සව අවස්ථාවන් සඳහා අභිරුචිකරණය කළ කප් කේක් ඇතුළත් වේ. හැපි කේක් කුලියට ගත් මුළුතැන්ගෙන් ක්‍රියාත්මක වන අතර මාසික කප් කේක් 3000ක් පමණ නිෂ්පාදනය දෙදෙනෙකු සහ ඍතුමය කාර්ය මණ්ඩලයක් සමග සරසි පිරිසීම ආලංකාර කිරීම සහ ඇසුරුම් කිරීම කළමනාකරණය කරයි. ව්‍යාපාරයේ Instagram, Facebook, WhatsApp වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා අලෙවි කරන අතර ප්‍රධාන වශයෙන් උසස් තත්ත්වයේ දැරිය හැකි සහ දෘශ්‍යමය වශයෙන් ආකර්ශනීය කප් කේක් සොයන දේශීය ගනුදෙනුකරුවන්ට සේවය සපයයි කියලා මම මේ විදිහට පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්නා. ඉතින් ඔයාලට මේ පිළිතුර මම ලබා ගත්තේ දැන් අපිට සිද්ධියක් දෙනයක් තමයි දීලා තියෙන්නේ. සිද්ධියක් දෙනේදී අපි සිද්ධිය කියවන්න ඕනේ. ඒ කියන්නේ අපිට සිද්ධිය විස්තරයක් දීලා තියෙනවා. ඒ විස්තරය අපි කියවලා ඒකේ තියෙන කරුණු තමයි අරගෙන ලියන්න ඕනේ. ඒ වගේම මේ කරුණු වලට අපි තවත් දේවල් එකතු කරලා ලියන්න පුළුවන්. හරි. දෙවැනි ප්‍රශ්නය අහලා තියෙනවා හැපි කේක් ව්‍යාපාරයේ නිෂ්පාදන පද්ධතිය අදාළ ආදාන ක්‍රියාවලිය ප්‍රතිදානය අනුව විස්තර කරන්න කියලා. ඒ කියන්නේ ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානය. ඉස්සෙල්ලා අපි ආදානය කියන්නේ ඉන්පුට් එක. ඊට පස්සේ මෙතන ක්‍රියාවලිය ලෙස හැඳින්වෙන්නේ මේ කප් කේක් හදන ක්‍රියාවලිය. ඒ කියන්නේ මේකට කොච්චර පිටි දාලා අර කවලම් කළ කේක් එකක් හදන්න ඔයාලා දන්නෝනේ. ඒ විදිහට ඒ ක්‍රියාවලිය තමයි අපි මෙතනදී ලියන්න ඕනේ. ඒ වගේම ප්‍රතිදානය කියන්නේ දැන් අපි කප් කේක් එක තමයි ප්‍රතිදානය. ආදානයේ විදිහට ගන්න පුළුවන් මේ කප් කේක් හදන්න ගන්න අමුද්‍රව්‍ය විදිහට. ඉතින් අපි ඒක ලියමු මේ විදිහට. හැපි කේක් නිෂ්පාදන පද්ධතියට අදාළ ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන. ඉස්සෙල්ලා ආදාන ලියා ගන්න පිටි, සීනි, බිත්තර, බටර් සහ රසකාරක වැනි අමුද්‍රව්‍ය. ඇසුරුම් ද්‍රව්‍ය, ශ්‍රමය, විදුලිය, බේකින් උපකරණ සමග ක්‍රියාවලිය ලියා ගන්න මේ විදිහට. ඉතින් මේක පල්ලෙහාට ලියන්න ඕන. හරිද?
ක්‍රියාවලදී නිෂ්පාදනයට අධීරය ඇතුළත් වේ. අමුද්‍රව්‍ය සකස් කිරීම, මිශ්‍ර කිරීම, සංවහන උදුන්වල පිළිස්සීම, සිසිලනය, ත්‍රුවීන කිරීම, අලංකාර කිරීම, ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම ක්‍රියාවලියට විදුලිය මික්සර් සහ උදුන් සමග අර්ධ ස්වයංක්‍රීය වන අතර සැරසිලි අභිරුචිකරණය සඳහා අතින් පවතී. නිමවුම් විදියට මේ විදිහට ලියන්න පුළුවන් වාට විවිධ රසයන්ගෙන් නිම කරන ලද කප් කේක් පරිසරවල හිතකාමී සන්නාමගත පෙට්ටිවල ඇසුරුම් කර විකිණීමට හෝ බෙදා හැරීමට සූදානම්. අවසාන නිෂ්පාදන අතර සම්මත සහ අභිරුචි යන දෙකම ඇතුළත් වන අතර පුද්ගලාරෝපිත සේවාව හරහා නැවුම් බව ගුණාත්මක භාවය සහ පාරිභෝගික තෘප්තිය සහතික කරයි කියලා ලියන්න පුළුවන්. අපි දැන් තුන්වෙනි ප්‍රශ්නේ බලමු. තුන්වෙනි ප්‍රශ්නේ ගත්තට පස්සේ සරසි තම නව ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක විස්තරාත්මකව විමර්ශනය කරන්න කියලා තියෙනවා. ඉතින් මේ සිද්ධියක් දෙයෙන් තමයි අපි විමර්ශනය කරන්න ඕන. හරි පිළිතුර ලියා ගන්න තුන්වෙනි ප්‍රශ්නෙට. ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධාන සාධක සරසි සාර්ථකව සහ ප්‍රධාන සාධක කිහිපයක් සලකා බැලිය යුතුයි. ස්ථාවර නිෂ්පාදන කියලා ලියලා ගුණාත්මක භාවය පවත්වා ගැනීම. ඉහළ යන අමුද්‍රව්‍ය පිරිවේ කළමනාකරණය කිරීම සහ විශ්වාසදායක සැපයුම්කරු සමන්තා සහතික කිරීම, නාස්තිය සහ අවම කිරීමට පාරිභෝගික ඉල්ලුම් සපුරාලීම සඳහා කාර්යක්ෂම ඉන්වෙන්ටරි පාලනය සහ නිෂ්පාදන කාර්යතරහම් කිරීම අත්‍යවශ්‍ය වේ. සමාජ මාධ්‍ය හරහා අලෙවිකරණය සහ ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා පවත්වා ගැනීම වර්ධනයට සහාය වනු ඇත. මූල්‍ය කළමනාකරණය කියලා ලියා ගන්න. ඒක යටතේ ලියා ගන්න වියදම් නිරීක්ෂණය කිරීම, මිලකරණය සහ ලාභදායීත්වය තීරණාත්මක වේ. ඊට අමතරව කාර්ය මණ්ඩල කාර්ය සාධනය කළමනාකරණය කිරීම, සනීප ආරක්ෂක ප්‍රමිතීන් සහතික කිරීම, විදුලි කප්පාදුව හෝ බෙදා හැරීමේ ප්‍රමාදයන් වැනි අභියෝගවලට අනුවර්තනය වීම මෙහෙයුම් ස්ථාවර කිරීමට සහ තරංකාරය සහ අවිනිශ්චිත පරිසරයක් ව්‍යාපාරයට පවත්වා ගැනීමට උපකාර වේ කියන මේ විදිහට ලියන්න. හරි අපි ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. හරි ඉතින් හතරවෙනි ප්‍රශ්න තමයි හැපි කේක් වැනි කප් කේක් නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහා සුදුසුම මෙහෙයුම් ක්‍රියාවලිය තීරණය කිරීමේදී සලකා බැලිය යුතු සාධක හඳුනා ගනිමින් විස්තර කරන්න කියලා. ඉතින් අපි මේ ප්‍රශ්නේ බලමු. හතරවෙනි එකට පිළිතුර තමයි මේ විදිහට ලියා ගන්න සුදුසු මෙහෙයුම් ක්‍රියාවලියක් තෝරා ගැනීමේදී සාධක වඩාත් සුදුසු මෙහෙයුම් ක්‍රියාවලිය තෝරා ගැනීමේදී සරසි නිෂ්පාදන විවිධත්වයේ නිෂ්පාදනයේ පරිමාණ උපකරණ ලබා ගැනීමේ හැකියාව සහ සමකුසලතා ගැනීමට ලක් කළ යුතුයි. කප් කේක් සඳහා කාන් අනුකූලතාවය සහ අභිරුචිකරණය යන දෙකම අවශ්‍ය බැවින් කාන් නිෂ්පාදන ක්‍රියාවලිය කොඩා සුසුය. ඇය පිරිවේ කාර්යක්ෂමතාවය විශේෂ ඇනවුම් සඳහා නම්‍යශීලීභාවයේ අවකාශ සීමාවන් සහ කාල සීමාවන්ද සලකා බැලිය යුතුය. තෝරාගත් ක්‍රියාවලියේ අතින් සාධන ලද ආකර්ෂණීය නැති නොකර කාර්යක්ෂමතාවය සහතික කිරීම සඳහා ස්වයංක්‍රීයකරණය සහ අතින් කරන ලද වැඩ සමතුලිත කළ යුතුය. තත්ත්ව පාලනය වැඩ ප්‍රවාහයේ පහසුව අනාගත ව්‍යාප්තිය සඳහා ඇති හැකියාව සිරසාර ඵලදායීතාවය පරිමාණය සඳහා මෙහෙයුම් ක්‍රියාවලිය සැලසුම මෙහෙයවිය යුතුය කියලා මේ විදිහට පිළිතුර ලියා ගන්න. හරිද අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු. අස්සිනි ප්‍රශ්නේ අහලා තියෙනවා හැපි කේක් කප් නිෂ්පාදන ක්‍රියාවලිය නියෝජනය කරන ගැලීම් සටහනක් අඳින්න කියලා. ඒකට අමුද්‍රව්‍ය සකස් කිරීමේ සිට බෙදා හැරීම දක්වා සියලුම දීර ඉස්මතු කරන්න කියලා ප්‍රශ්නේ කියලා තියෙනවා. ලකුණු 15ක් හම් වෙන ප්‍රශ්නයක්. ඉතින් මේ විදිහට ලියා ගන්න ප්‍රවාහ සටහන කියලා හැපි කේක් කප් කේක් නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්සෙල්ලම අමුද්‍රව්‍ය මිලදී ගැනීම. ඊට පස්සේ පල්ලෙහාට ලියන්න ඕන. රූලය කෑර පල්ලෙහාට ලියන ඉතින් දාලා අමුද්‍රව්‍ය මිලදී ගැනීම, අමුද්‍රව්‍ය සකස් කිරීම, මිශ්‍ර කිරීම, ඒක යටතේ වරහන් දාන විදුලි මික්සර් භාවිතා කිරීම, බේකින් කියලා දාන සංවහන උදුන සිසිලනය කියලා මේ විදිහට ලියන්න. ඊට පස්සේ කැටි කිරීම සහ සැරසිලි ඇසුරුම් කිරීම වරහන් දාලා ලියන පරිසවිතකාමී සන්නමගත පෙට්ටි කියලා. ඊට පස්සේ ඇනවුම් තහවුරු කිරීම සහ ලේබල් කිරීම, බෙදා හැරීම දේශීය කූරියට හරහා කියලා. 6 වෙනි ප්‍රශ්නේ ලියන්න මේ 6 වෙනි ප්‍රශ්නේ තමයි වර්තමාන තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යවසායකයන් බොහෝ ගැටලු වල මුහුණ දී සිටි වර්තමාන ශ්‍රී ලාංකික සම්දර්භය තුළ හැපි කේක් වැනි කුඩා පරිමාණ බේකරි නිෂ්පාදකයන් මුහුණ දී හැකි මෙහෙයුම් කළමනාකරණ ආශ්‍රිත ගැටලු සාකච්ඡා කරන්න කියන මේ විදිහට 6 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ මේ විදිහට අපි සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකාවේ කුඩා බේකරි ව්‍යවසායකයන් මුහුණ දෙන මෙහෙයුම් කළමනාකරණ ගැටලු. හැපි කේක් වැනි කුඩා බේකරි ව්‍යවසායකයන් බොහෝ මෙහෙයුම් අභියෝග වලට මුහුණ දෙයි. නිතර විදුලි කප්පාදු බේකින් කාරකටහන කඩා කප්පල් කරන අතරනේ ඉන්ධන හිඟිය බෙදා හැරීම වලට බලපායි. උද්දමනයේ පිටි බටර් සීනි පිරිවැය ඉහළ යාමට හේතු වන අතර ලාභ ආන්තිකය අඩු කරයි. සැපයුම් කරුවන්ගේ නොගැලපීම නිෂ්පාදන ගුණාත්මක භාවය සහ නිෂ්පාදන සැලසුම් කරණයට බලපායි. නවීන යන්ත්‍රෝපකරණ සහ සීමිත ප්‍රවේශය සහ ප්‍රාග්ධන පරිමාණය සීමා කරයි.
ශ්‍රමය හිඟිය විශාල බේකරි වලින් ඉහළ තරංකාරීත්වයක් සහ උච්චාවචනය යන පාරිභෝගික ඉල්ලුමද පීඩනයක් ඇති කරයි. ඊට අමතරව ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සහ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූල වීම මෙහෙයුම් පිරිවැය වැඩි කරයි. මෙම අභියෝග ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ තිරසාරව පැවතීම සඳහා උපාය මාර්ගික සැලසුම් කරන්නේ කාර්යක්ෂම සම්පත් කළමනාකරණය නවෝත්පාදනයක් ඉල්ලා සිටියේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ප්‍රශ්න 6 සාකච්ඡා කරේ. ඉතින් මම මෙතනදී එක ප්‍රශ්නයකට වචන 100ක වගේ ප්‍රමාණයක් තමයි හදලා ඔයාලට මේ ටයිප් කරලා මේක ස්ක්‍රීන් එකේ පේන විදිහට ඔයාලට මේක කියවන්න. එතකොට ඔයාලට කියවද්දී ඔයාලට මේක ලියා ගන්න බැරි වුණොත් ස්ක්‍රීන් එක නවත්තලා ඔයාලට ඒක බලාගෙන ඒක පොරේක සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේක ලියලා තියෙන මේ සිද්ධියක් දෙන කියවලා. ඔයාලත් සිද්ධියක් දෙන කියවලා ඒකේ තොරතුරු අරගෙන ලියන්න මේකම ලියන්න එපා. මේකම ලිව්වොත් මේක බරන 50 දෙනෙක් මේ විදිහට ලිව්වොත් ඒ 50 දෙනාම කොපි කරලා. එතකොට එයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලා AI use කරන්න එපා. හරිද? ඒවා අහු වුණාට පස්සේ ඔයාට අසයින්මන්ට්ලා නැවත කරලා දෙන්නම් කියලා ඉල්ලීමක් කරත් ඔයාට නැවත ලැබෙන්නේ නැහැ. තව අවුරුද්දක් කාලයක් බලන් ඉන්න වෙනවා අසයින්මන්ට් එකක් කරලා සබ්ජෙක්ට් එක එලිජිබල් කරගෙන අසයින්මන්ට් ඉස්සරහට ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙන අයට මේ සම්බන්ධ වැඩි විස්තර අපි කතා කරනවා YouTube channel එකේ. ඉතින් වීඩියෝස් බලන්න. ඉතින් අපි දැන් 13 වෙනි අසයින්මන්ට් එක කරා 14 වෙනි අසයින්මන්ට් එකත් කරලා ඒකෙත් වීඩියෝ එක අපි අප්ලෝඩ් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම 13 මේ වීඩියෝ එකත් බලලා 14 වීඩියෝ එකත් බලලා ඔයාගේ නොදන්න යාළුවන්ට ෂෙයා කරන්න.